ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. බෑග් එකේ වීඩියෝ වල අවසාන කොටස අරගෙන මම අද ආවා ඔයාලට. අපි බෑග් එකේ ගොතාගත්ත මේ විදිහට මේ වක්‍රය ගොතාගත්ත තැන අපිට ආවා ස්ටිචස් 20ක්. ඊළඟට ඒ වගේම අනිත් පැත්තටත් තව ස්ටිචස් 20යි. අතරමැද ගොතපු 14යි 14යි. එතකොට ඔක්කොම ස්ටිචස් 66ක් තියෙන්න ඕනේ. අපි දැන් මේ අවසානට ගොතාගෙන ඉවරනම ඔයාලා ගණන් කරලා බලන්න මේ විදිහටම බෑග් එකේ අඩිය සම්පූර්ණ එනවද කියලා. ඊට පස්සේ අපි බලමු ඊළඟට බෑග් එකේ උඩු කොටස ගොතා ගන්න පටන් ගන්න විදිහ. මේකට අපි මුලින්ම මේ ගොතන්නේ බෑක් ලූප් එකකින් විතරයි. මෙතන ස්ටිච් එකේ තියෙන අපිට ෆ්‍රන්ට් ලූප් එකයි බෑක් ලූප් එකයි. ඔයාලට මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ විදිහට බලුවම මේ ලූප් දෙකේ වෙන බෑක් ලූප් එකෙන් විතරක් මේ විදිහට කටුව දාලා අරගෙන මේ විදිහට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න. ඊට මේ විදිහට හැම ලූප් එකකම බෑක් ලූප් එකෙන් විතරක් කටුව යවලා මේ වටේ සම්පූර්ණ ඒ පැටර්න් එකට ගොතාගෙන යන්න. එතකොට තමයි බෑග් එකේ අර උඩට හැරවිච්ච ගතිය එන්නේ. ඔයාලා සම්පූර්ණ මෙතන ස්ටිචස් 66ක් හම්බ වෙනවා. ඒ 66ටම වටේටම මේ විදිහට ගොතාගෙන යන්න. මේ විදිහට තමයි ගෙතුවාම තියෙන්නේ. බෑග් එක උඩට නැවිච්ච හැඩය එන්නේ මේ විදිහට ගෙතුවාම. ඊට පස්සේ මෙතන අවසාන කරන තැනට ආවම මේ විදිහට කටුව මේ විදිහට අරගෙන පටන් ගත්ත පළවෙනි සිංගල් ක්‍රොෂේ එකේ උඩ ලූප් දෙකම අතරින් යන විදිහට කටුව දාලා මේ විදිහට වටේ සම්පූර්ණ කරගන්න. එතනදී බෑක් ලූප් එකෙන් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපි ගොතපු කලින් පුරුදු විදිහට තමයි කටුව ලූප් දෙකම අතරින් දාලා මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්න වටය. ඊට පස්සේ තියෙන ඊළඟ වටේ ඉඳන් ආයෙත් අපිට පුරුදු ගොතපු රටාවටම සිංගල් ක්‍රොෂේ වලින් ගොතාගෙන යන්න තියෙන්නේ. මේ බෑග් එකේ මෙතනින් ඉස්සරහට ඔක්කොම කොටස් ටික ගොතන්න තියෙන්නේ සිංගල් ක්‍රොෂේ වලින්මයි. එකම පැටර්න් එකට වෙනස් වෙන්නේ මේ වගේ ලූප් දෙක අතරින්ම දාලා පුරුදු විදිහටම සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න තියෙන්නේ. ඔයාලට බෑග් එකේ අවශ්‍ය උස ගන්න ප්‍රමාණය වෙනකම් මේ විදිහට සම්පූර්ණ වටේම ගොතාගෙන යන්න. මේ විදිහට මම ගත්ත බෑග් එකේ මේ විදිහට ගොතාගෙන යන විදිහ මම ඔයාලට පෙන්නන්න. මේ විදිහට වටේ අවසන් කරලා එතනින් නූල් කොටස කපාගෙන මෙහෙම ඇතුළට යන විදිහට මේක සංගව ගන්න. නූල් කොටස ටිකක් වැඩිපුර දිගට අරගෙන ඊට පස්සේ අපිට තියෙන ඊළඟ කලර් එක සම්බන්ධ කරගන්න හැටි මම ඔයාලට මෙතෙන්දි පෙන්නන්නම්. මේ විදිහට කෝඩ් එක අරගෙන ලූප් එක අතරින් දාලා අරගෙන මේ විදිහට ගැටයක් දාගන්න. ඒ විදිහට ගැටේ දාගෙන ආපහු ඒ තැනින්ම කටුව දාවලා මේ විදිහට ආපස්සට නූල් අරගෙන සිංගල් ක්‍රොෂේ දාගන්න. ඊට පස්සේ මේ විදිහටම තමයි දිගට ගොතාගෙන යන්න තියෙන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට උස වෙනකන් ඒකත් ගොතා ගන්න බෑග් එකේ. මම කලින් ගොතලා තියෙන්නේ කලින් ගොතපු කලර් එකෙන් පේලි 14ක් ගොතලා තියෙනවා. ඊළඟට අනිත් කලර් එකෙන් පේලි 12ක් ගොතලා තියෙනවා. ඔයාලට පේලි ප්‍රමාණය වෙනස් කර ගන්න පුළුවන් අවශ්‍ය විදිහට. මේ විදිහට දැන් ඔයාලට පේනවා මේ පාට දෙකෙන් මම මේ විදිහට ගොතාගෙන තියෙනවා. මේකේ පේලි 10ක් වෙනකන් ගොතාගෙන තියෙන්නේ. 12ක් නෙමෙයි 10යි. ඊට පස්සේ බලමු අපි මේකට කොහොමද මේ රින් එක සම්බන්ධ කරගන්නේ කියලා. මේ විදිහට ඕපන් රින් එකක් අරගෙන බෑග් එකේ අග කොටස පොඩ්ඩක් ඔයාලට අවශ්‍ය හැඩේ එන විදිහට නවලා මේ විදිහට සවි කරගන්න. ඊට පස්සේ අනෙක් පැත්තත් ඒ විදිහටම ඕපන් රින් එක හයි කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ මේ රින් එකටම ඔයාලගේ චේන් කොටස අරගෙන සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට චේන් එක මෙහෙම සම්බන්ධ කරගන්න. අනිත් පැත්තට සම්බන්ධ කරගන්න. එතකොට නම් බෑග් එකේ ගොඩක් දුරට වැඩ කොටස ඉවරයි.
මෙහෙම සම්බන්ධ කරගෙන ඉවරලා අපිට දැන් අවසානෙට තියෙන්නේ මෙතන මේ කෝඩ් කොටස සම්බන්ධ කරගන්න. එතනින් අපි බෑග් එකේ හරි මැද හොයාගෙන මැද ස්ටිච් එක හොයාගෙන ඒක ඉඳන් දෙපැත්තට ස්ටිචස් 3ක් වගේ අතෑරලා එතනින් කෝඩ් නූල දාලා අරගෙන දෙපැත්තෙන් මේ උඩින් බීඩ්ස් ටික දාලා ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බෑග් එකේ වීඩියෝ එක අවසන් කළා. ඔයාලට මොන හරි ගැටලු තියෙයි නම් මට ඒ ගැන කමෙන්ට් කරන්න. මම ඔයාලට පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම මගේ වීඩියෝ බලලා ඒවට හොඳයිද අඩුපාඩු මොනවද කියලාත් ඔයාලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ බෑග් එකේ මේ අනිත් හැන්ඩල් කොටස ගොතන විදිය මම වෙනත් වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්.